ඇත්තටම වටිනා විශේෂ මැණික් අපේ කාලේ අපි දකින්නේ නැහැ කියලා තමයි කියන්න ඕනේ. පුණ්‍යවන්තයෝ පහළ වෙන කාලේ තමයි එවන් මැණික්ද ලෝකෙ දකින්න තියෙන්නේ. සක්විති මහරජුරවන්ට රතන 7ක් පහළ වෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවානේ. සප්ත රතනයක් පහළ වෙනවා. ඒ සත්‍රුවන අතර එක රතනයක් තියෙනවා මණි රතනය කියලා. මේකට උදක ප්‍රසාද මාණික්‍ය කියලා කියනවා. ඊටාම බොර වූ ජලයකට මේ මණික ලං කරාම පානය කරන්න තරම් අතිශය පිරිසිදු වෙනවා කියලා සඳහන් කරනවා. ජලය පිරිසිදු කරවන ගතියක් මේ මාණික්‍ය තුල තියෙන නිසා උදක ප්‍රසාද කියලා කියනවා. ඊළඟට සඳහන් කරනවා මහ රාත්‍රියේ දිග ලීයක ගැට ගහලා අහසට එසෙව්වොත් ඊටා විශාල ප්‍රමාණයක් ප්‍රදේශයේ හිරු පෑවුවා වගේ ලී වැටෙනවා කියලා. සතපුම් ගණනාවක් ඉර පෑවුවා වගේ ලී වැටෙනවා. සඳහන් කරනවා මිනිස්සු එලි වෙලා කියලා හිතලා කර්මාන්ත ආරම්භ කරනවා කියලා. ඒ තරම්ම එළිය මැණික් තිබුණ කියලා සඳහන් කරනවා. එතකොට අපේ පින්නතට මතක ඇති ජෝතිය සිටුතුමාගේ කතාව. බිම්බිසාර මහරජුරු ජෝතිය මාලිගාවට ගිය වෙලාවේ ජෝතිය සිටුතුමාගේ බිසව රජු දකින්න ආවහම බිසවගේ ඇස් දෙකෙන් කඳුළු වැටුණා. සඳහන් කරනවා බිසව විසින් රජුරවන්ට පවන් සලනකොට රජුගේ උටුන්නෙන් දුමක් නැගුණා කියලා. ඒ දුම ඇස් දෙකට දරා ගන්න බැරුව ගියා. ඉතින් රජුරෝ කල්පනා කළේ මේ මාලිගාව රජු අත්පත් කරගනී කියලා බයක් ඇති වෙලා ඇය අඬනවා කියලා. ඒ නිසා සිටුතුමාට කියනවා සිටුතුමනි කාන්තා පාර්ශවයේ කොහොමත් ලෝභ සහිතයි පිරිමියට වඩා මෑටත් ඒ ලෝභසිතම ඉස්මතු වෙන්න ඇති මාලිගාව මම ගනී කියලා. ඇයට කියන්න මට මේ මාලිගාව එපා කියලා. ඒ වෙලාවේ සිටුතුමා සඳහන් කළේ ස්වාමීනි ඇගේ ඇස් වලින් කඳුළු වෙන්නේ ඒක නිසා නෙමෙයි. ඔටුන්නෙන් නැගුණ දුම නිසා. මේ ඇස් වලට කවදාවත් ස්වාමීනි දුම් වැදිලා නැහැ කියලා කියනවා. මේ ඇස් දෙකෙන් ස්වාමීනි කවදාවත් ඇය ගින්දර දැකලා නැහැ කියලා කියනවා. රජු අහනවා ඇයි මේ මාලිගාවේ කෑම උයන්නේ නැද්ද? ඇයි මේ මාලිගාවේ පහන් දැල්වන්නේ නැද්ද කියලා. සඳහන් කරනවා නෑ ස්වාමීනි. ඇය කෑම උයන්නේ මැණික් ගල් වලින්. ඇය නිදාගන්නේ මැණික් වල එළියෙන්. ඇය අවදි වෙන්නෙත් මැණික් ආලෝකයෙන්. කවදාවත් ඇය ගින්දරත් එක්ක වැඩ කරලා නැහැ. මොකද උතුරු කුරු දිවයිනින් අරගෙන ආපු දේවියක් තමයි ජෝතිය සිටුතුමාට ඉන්නේ. දෙවිය තමයි ගෙනල්ලා දෙන්නේ. ඉතින් එහෙන් එනකොට අරන් එන්නේ හාල් නැලියකුයි මැණික් ගල් තුනකුයි. සහල් ටික සෝදනවා. ඒ නැලියෙන් කවදා හාල් කොච්චර හාල් ගත්තත් ඉවර වෙන්නේ නැහැ. ඉතින් අර මැණික් ගල් තුන උඩ බත් පිසින භාජනයේ තියලා හාල් සෝදලා වතුර දාලා තියහම මැණික් ගල් රත් වෙලා තමයි ඉදෙන්නේ. බත ඉදිලා ඉවර වෙනකොට මැණික් ගල් එහෙම නිමිල යනවා. ඒක විශාල පුණ්‍ය මහිමයක්. එතකොට මේ රාත්‍රිය පහන් කරන්න මැණික් වලින් ආලෝකයේ විහිදෙනවා කියලා කියහම බිම්බිසාර රජුව අහනවා එහෙම මැණික් තියනවද කියලා. ජෝතිය සිටුතුමා තියඹරා ගෙඩියක් වගේ ලොකු මැණිකක් රජුරවන්ට ගෙනල්ලා දුන්නා කියනවා. අදින් පස්සේ මේ මාණික්‍ය මාලිගාව එළිය කරයි කියලා. ඉතින් එහෙම මැණික් වර්තමානයේ අපි දකින්නේ නැහැ. ඒකයි මම සඳහන් කළේ පුණ්‍යවන්තයන්ගේ කාලෙට තමයි මෙවන් උතුම් මැණික් දකින්න ලැබෙන්නේ. නමුත් ඒ මැණික් වලට වඩා හුඟක් වටින මැණික් තුනක් අදත් අපි ළඟ තියෙනවා. ඒ තමයි බුද්ධ රත්නයයි, ධර්ම රත්නයයි, සංඝ රත්නයයි. ඒ උතුම් තුනුරුවන්ගේ ගුණ අන්තර්ගත කරලා
තමන්ගේ සුභසිද්ධිය සඳහා අනුන්ගෙන් ආරක්ෂා වෙන්ඩ මේ සූත්‍ර දේශනාව භාගිතුන් වහස දේශනා කළා.